Okay. PC එකෙන් YouTube බලද්දී ads වැඩියෙන් එන එකේ පාවෙලාද? වීඩියෝ එකක් ක්ලික් කරාම ad එක. වීඩියෝ එක අතරෙත් ad එක. සමහර වෙලාවට skip කරන්නත්. especially music එකක් හරි tutorial එකක් හරි බලද්දී මේ ads නිසා focus එකක් නැති වෙනවා. ඒත් අද මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්නේ completely free විදිහකට Chrome browser එකට simple extension එකක් දාලා YouTube ads remove කරන easy at method එකක්. මේකට YouTube Premium ඕනෙත් නැහැ. money pay කරන්න ඕනෙත් නැහැ. ඉතින් වීඩියෝ එක skip නොකර අන්තිම වෙනකම් බලන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි මේ වෙනකොට ඔයාලගේ YouTube එක එක්ක desktop එකේ තියන්න පුළුවන් නැත්නම් ඔයාලා web එකේ YouTube use කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වැඩේ ඒ දෙකටම ගැලපෙනවා. ඉතින් මම මේ වෙනකොට YouTube එක මගේ desktop එකට දාගෙන තියෙන්නේ. මම YouTube එක on කරගන්නවා. ඉතින් on කරගත්තාම YouTube එක on කරපුවාම මෙන්න මෙතන උඩ dot තුනක් පෙන්වනවා. ඒ dot තුන උඩ එකපාරක් click කරපුවාම පල්ලෙන් තියෙනවා open in Chrome කියලා එකක්. ඒකට ක්ලික් කරපුවාම අනිත් අය වගේම වෙබ් එකෙන් අපේ YouTube එක on වෙනවා. ඉතින් මුලින්ම අපි අපේ YouTube එක වෙබ් එකෙන් on කරගන්න ඕනේ මේ වැඩේ කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන මේ plus icon එක උඩ ක්ලික් කරලා new tab එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ new tab එකේ අපි search කරන්න ඕනේ ad blocker YouTube කියලා. ඉතින් YouTube ad block කියලා දාලා Chrome extension කියලා අපි type කරගන්න ඕනේ. ඊට පස්සේ පළවෙනියට වෙනවා link එක chromewebstore.google.com කියන එකේ adblock for YouTube Chrome web store එකේ. ඉතින් මේ link එක උඩ එකපාරක් click කරා මම ඒකට මේ විදිහට යනවා. ඉතින් මේ තියෙන්නේ extension එකක්. හරි ඉතින් මම දැන් මේ extension එක මෙතනින් add to Chrome කියන button එක උඩ එකපාරක් click කරලා download කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙතන මේ පෙන්නන add extension කියන button එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ adblock for YouTube එක අපේ PC එකට හෝ laptop එකට install වෙනවා. ඉතින් install වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට දෙන්න පුළුවන් මෙන්න පෙන්නනවා YouTube sponsorship play වෙන්න, malware ads play වෙන්න, video ads මේ මොකුත්ම play වෙන්න. ඉතින් අපිට පුළුවන් active ad blocking free කියන එකට එකපාරක් ක්ලික් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ඔටෝම අපේ මේ extension එක අපේ desktop එකට download වෙනවා. ඉතින් මෙන්න ඒකේ setup එක මේ වෙනකොට download වෙලා තියෙනවා. ඊට පස්සේ මේ setup එක උඩ මම එකපාරක් මෙහෙම click කරලා setup එක open කරගන්නවා. ඊට පස්සේ මේ ටික setup කරන්න ඉතින් හරි ලේසි. මෙතන yes කියන එකට එකපාරක් click කරනවා. ඊට පස්සේ අපේ setup එක මේ විදිහට adblock 360 load වෙලා අපේ setup එක වෙන්නනවා. මේ විදිහට adblock 360 setup එක මෙහෙම install කරන්න පුළුවන්. install adblock 360 කියන එකට එකපාරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඔටෝම මේ වෙනකොට අපේ extension එක අපේ web එකට add වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ adblock 360 එක load වෙනවා. හරි මෙන්න දැන් ආයේ පළ YouTube එකේ ad play වෙන්නේ නැති වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ adblock 360 එක install වුණාට පස්සේ මම ආයෙමත් යනවා අපේ Chrome එකට ගිහිල්ලා YouTube එකට ගියපුවාම උඩ extension button එක උඩ එකපාරක් click කරගන්නවා. මෙන්න MCA free web advisor වගේ තව extension එකක් add වෙලා තියෙනවා adblock for YouTube කියලා. ඉතින් මෙන්න මේ extension එකෙන් තමයි අපේ YouTube එකේ පෙන්නන ads ඔක්කොම නවත්තලා ad නැතුව අපිට YouTube වීඩියෝ බලන්න ඉඩ දෙන්නේ මෙන්න මේ extension එක හරහා.
ඔයගලන්ට පේනවා මේ ඇඩ් බ්ලොකින් කියන ටික් එක මම ඔන් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි YouTube එකේ ඇඩ් බ්ලොක් වෙන්නේ. හරි ගයිස්, දැන් ඔයාගේ PC එකේ YouTube ads නැතුව වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ ටෙක් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් next video එක හම්බෙමු.